යාළුවනේ ඔන්න අද මම ඔයාලට ගිය සතිය පොරොන්දුණු විදිහටම Q&A session එකක් අරගෙන ඇවිල්ලා තියෙන්නේ. ගිය සතියේ මම post එකක් දැම්මා ඔයාලට wet degree එක ගැන තියෙන ප්‍රශ්න comment කරන්න කියලා. ඉතින් මං අද ආවේ ඒවට උත්තර අරගෙන. ඔයාලගේ ප්‍රශ්න වලට උත්තර දෙන්න කලින් මට හිතුණා මගේ YouTube channel එක ගැන පොඩි introduction එකක් දුන්නොත් හොඳයි කියලා. හැමදාම නැත්තම් මම vlogs විතරනේ අරගෙන එන්නේ. Miss Boo කියන YouTube channel එක පටන් ගන්න හේතුව වෙස් ස්ටුඩන්ට් කෙනෙක්ගේ life එක කොහොමද ගෙවෙන්නේ කියලා ඉස්සරහට මේ wet degree program එකට එන්න ආසාවෙන් ඉන්න නංගිලා මල්ලිලාව දැනුවත් කිරීම. ඉතින් මං හිතනවා මේ වෙද්දිම සාර්ථක වෙලා තියෙනවා කියලා. ඒකට හේතුව තමයි මට මේ වෙද්දි ගොඩක් positive comments හම්බෙලා තියෙනවා. ඉස්කෝලේ යන නංගිලා මල්ලිලා මේ degree program එක කරන්න ආසාවෙන් ඉන්නවයි කියලා. ඉතින් මට ඇත්තටම සතුටුයි ඒ වගේ හොඳ comments මගේ YouTube videos වලට ලැබෙන එක ගැන. ඒ වගේම තමයි ගොඩක් නංගිලා මල්ලිලා comment දාලා තියෙනවා තව faculty එක ගැන vlogs අරන් එන්න කියලා. මේ දවස්වල නම් පොඩ්ඩක් busy ඒ වුණාට මම අනිවාර්යයෙන්ම ඉස්සරහට හොඳ vlogs අරන් එන්න බලාපොරොත්තුෙන් ඉන්නවා. ඒ නිසා අනිවාර්යයෙන්ම මගේ YouTube channel එක subscribe කරලා තියාගන්න. හයි. වැඩි කතා නොකර අපි යමු ඔයාලා අහපු ප්‍රශ්න වලට උත්තර දෙන්න. මම ප්‍රශ්න කිහිපයක් විතරයි තෝරගත්තේ උත්තර දෙන්න ඕනි කියලා. හරි අපි යමු පළවෙනි ප්‍රශ්නෙට. ඒ නංගිට හරි මල්ලිට හරි තියෙන ප්‍රශ්නේ ලංකාවේ වෙඩ් ඩිග්‍රී එක කම්ප්ලීට් කරාට පස්සේ ආට පිටරට ගිහිල්ලා නර්ස් කෙනෙක් විදියට නේද වැඩ කරන්න වෙන්නේ කියන එක. ඕක ඇත්තටම ප්‍රශ්නයක්. මේ වෙද්දී අපේ සිලබස් වෙනස් කරලා තිබුණා අවුරුදු 5කට. එතකොට මේ සිලබස් එකේ තව සමහර වෙනස් වීම් වෙමින් පවතිනවා. දැනට අපිට දෙන්නේ BVSC තමයි අපේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක. එතකොට අපිට දැන් පිටරටකට ගියොත් එහෙම නර්ස් කෙනෙක් විදිහට තමයි වැඩ කරන්න වෙන්නේ. ඒ වුණාට බෝඩ් එක්සෑම් කරලා ડોක්ටර් කෙනෙක් වෙන්න පුළුවන්. මේ වෙද්දිත් ඒ වගේ ගොඩක් අක්කලා අයියලා පිටරටකට ගිහිල්ලා එක්සෑම් කරලා ડોක්ටර්ස් වෙලා තියෙනවා. ඒක නිසා ඒක ප්‍රශ්නයක් නැහැ. ඉස්සරහට සමහරක් විට අපේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක වෙනස් වෙයි. එහෙම වුණොත් එහෙම එක්සෑම් කරන්න ඕනෙත් නැහැ. අවුරුද්දක් අහලා තියෙනවා මේ කැම්පස් යන ගමන් part time job එකක් කරන්න පුළුවන්ද කියලා. ඒක ඩිපෙන්ඩ් වෙන්නේ ඔයා මත. මොකද ඔයාට ඇකඩමිකුයි ඔයාගේ ජොබ් එකයි බැලන්ස් කරන්න පුළුවන් නම් ඒක ප්‍රශ්නයක් නැහැ. මේ වෙද්දිත් අපේ බැච් එකේ ළමයි ඉන්නවා ජොබ්ස් කරන ඔන්ලයින් නැත්නම් ටියුෂන් ක්ලාස් ඒවා කරන අය ඉන්නවා. එහෙම ලොකු ප්‍රශ්නයක් නැහැ. ඒක ඩිපෙන්ඩ් වෙන්නේ හැබැයි ඔයා මත. ඔයාට ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක ඉස්සෙල්ලාම අපි කරන්න ඕනේ ද ඉගෙන ගන්න එකනේ. ඔයාට ඉගෙන ගන්න එකත් එක්කලා එකක් බැලන්ස් කරන්න පුළුවන් නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. අහලා තියෙනවා මේ රිසල්ට්ස් කට් ඔෆ් වලින් රිසල්ට්ස් මදි නම් බෝඩ් රවුන්ඩ්ස් එනවද කියලා. ඔව් අනිවාර්යෙන්ම එනවා. අපේ බැච් එකටත් බෝඩ් රවුන්ඩ්ස් 4ක් විතර ආවා. මොකද ගොඩක් අය වෙඩ් ඩිග්‍රී එක ගැන දන්නේ නැහැ. එතකොට එයාලා ඇප්ලයි කරන්නේ නැහැ මේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකට. ඒක නිසාම බෝඩ් රවුන්ඩ්ස් ලැබීමේ chance එක ගොඩක් වැඩි. ඒක මේ වෙද්දි කොහොම වෙයිද දන්නේ නැහැ. ඒත් සාමාන්‍යයෙන් නම් බෝඩ් රවුන්ඩ්ස් එනවා. බය වෙන දෙයක් නැහැ. ඒ කියන්නේ ඔයාට කට් ඔෆ් වලට ආසන්න රිසල්ට් එකක් තියෙනවා නම් බය වෙන්න එපා. ඔයාලට බෝඩ් රවුන්ඩ් එකක් ඒවි. ඊළඟ ප්‍රශ්න විදිහට අහලා තියෙන්නේ A-level results ඇවිල්ලා කැම්පස් ගන්න කොච්චර කාලයක් යනවද කියලා. මං හිතන්නේ වෙට් ෆැකල්ටි එකට තමයි පරක්කු වෙලාම ගන්නෙ. ඒක මං හිතන්නේ කොරෝනා කාලේ ආපු ඩිලේ එකක් නිසා. එතකොට අපේ මැයි වල තමයි රිසල්ට්ස් ආවේ. අපි පැත්තට ගත්තේ ජූනි වගේ වුණා. ඒ කියන්නේ අවුරුද්දකට ආසන්න කාලයක් විතර යනවා මේ අපිව රිසල්ට්ස් ඇවිල්ලා කැම්පස් එක ඇතුළට ගන්න. ඊළඟ ප්‍රශ්න විදිහට අහලා තියෙන්නේ මේ ඇකඩමික් වලට හොඳ ටැබ් එකක්ද ලැප් එකක්ද කියලා. මේකත් ඩිපෙන්ඩ් වෙනවා ඔයා මත. ඔයාට ටැබ් එකක් යූස් කරන්න ලේසි නම් ඒක එහෙමයි. නැත්නම් ලැප්ටොප්. අපේ බැච් එකේ උනත් මේ ওই දෙකම පාවිච්චි කරන අය ඉන්නවා. හැබැයි ඔයා අලුතෙන්ම ගන්න ඉන්නවා නම් ටැබ් එකක් හරි ලැප් එකක් හරි මට හිතෙනවා ටැබ් එකක් හොඳ වෙයි කියලා. හැබැයි පෙන් එක ඇක්සස් තියෙන ටැබ් එකක් හොඳයි. මොකද සමහරක් ඔය ඇකඩමික් වලදී ඒ වෙලෙම ලියා ගන්න වගේ ග්‍රාෆ් වල මාක් කරගන්න වගේ මේ ටැබ් එකක් තිබ්බොත් හොඳයි කියලා හිතෙනවා. හැබැයි එහෙම ටැබ් නැහැ කියන ප්‍රශ්නකුත් නැහැ. ලැප්ටොප් ටැබ් ඕන එකක් හොඳයි. ඒක ඔයාගේ කැමැත්ත මත. අන්තිම ප්‍රශ්න විදිහට මම තෝරගත්ත
තෝරගත්තේ මේ ගොඩක් අය අහලා තියෙනවා ඉසෙට් ස්කෝර් එක කොහොමද රිසල්ට්ස් කොහොමද මේ වෙඩ් ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකට එන්නේ කියලා. ඒක මෙරිට් ලිස්ට් එක අනුව වෙනස් වෙනවා. දැන් ඔයාලගේ බැජ් එකේ මෙරිට් ලිස්ට් එක අනුව ඒක වෙනස් වෙන නිසා මට කියන්න බෑ මේ ඉසෙට් ස්කෝර් එකේ මේ රිසල්ට් එකෙන් ඔයාලට වෙඩ් ඩිග්‍රී එකකට සුදුසුකම් ලබන්න පුළුවන් කියලා. ඔයාලට අයිඩියා එකක් ගන්න ඕන නම් පොඩ්ඩක් හොයලා බලන්න. ඔයාලට කලින් බැජ් එක තියෙනවනේ. ඒ බැජ් එකේ කොහොමද ඉසෙට් ස්කෝර් රිසල්ට්ස් වෙනස් වුනේ කියලා. මට හිතෙන්නේ ඒ විදිහට ගියොත් ඔයාලට අයිඩියා එකක් ගන්න පුළුවන්. හැබැයි ඉතින් ඒක ඔයාලගේ බැජ් එක වෙද්දි වෙනස් වෙන්න පුළුවන්. මොකද මේ ඒක මෙරිට් ලිස්ට් එක අනුව තමයි ඩිපෙන්ඩ් වෙන්නේ. ඉතින් ගොඩක් ප්‍රශ්න අහලා තිබ්බා මගේ වීඩියෝස් වලටත් කමෙන්ට් කරලා. ඒවට මම තෝරගත්තේ පොඩි ප්‍රශ්න ප්‍රමාණයක් විතරයි. ඒකට හේතුව මම පොඩි වෙලාවක තමයි මේ වීඩියෝ එක කරන්නේ. ඒක නිසා මම පොදුවේ තෝරාගත්ත ප්‍රශ්න කිහිපයකට උත්තර දුන්නා. මම හිතනවා ඔයාලා බහුතරයකගේ ප්‍රශ්න වලට උත්තර ලැබෙන්නේ නැති කියලා. වගේම තමයි ඉස්සරහට තව හොඳ vlogs මම අරන් එන්න හිතාගෙන ඉන්නවා. ඒ නිසා මම subscribe කරලා තියාගන්න. එහෙනම් අදට මම ගිහිල්ලා එන්නම්. Thank you for watching.